තෙරුවන් සරණයි සමූහයේ සිටින සියලුම පින්වතුන්ගෙන් අවසරයි. මම හිතන්නේ අද දවසේ අද සුස්ක විදර්ශනා භාවනා කමඨාන් දේශනා මාලාවේ තවත් දවසක් ආරම්භ කිරීමට තමයි අපි සූදානම් වන්නේ. මේ සඳහා මම හිතන්නේ අප වෙනුවෙන් අනුකම්පාවෙන් වැඩමවා වදාළ සිටින අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නම කියන්න අවසරයි. වැලිමඩ විනීත වංශ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඉතා නමස්කාර පූර්වකව මේ අවස්ථාවට පිළිගනු ලබන අතර ඒ වගේම සමූහයේ සිටින අපගේ ගෞරවනීය පින්වත් ධම්මකාලනී මෑණියන් වහන්සේත් මේ අවස්ථාවට නමස්කාර පූර්වකව පිළිගන්න අතර සමූහයේ සිටින සියලුම පින්වතුන්නුත් මේ අවස්ථාවට ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. මම හිතන්නේ ස්වාමින් වහන්සේ අපේ සමූහයේ සිටින සියලු දෙනාට භාවනාව සම්බන්ධයෙන් ඉදිරි දැනුවත් කිරීම කටයුතු කිරීමට මත්තෙන් දවසේ ආරම්භය සනිටුහන් කිරීම සඳහා নমස්කාර පාඨය සජ්ජායනා කර අපි වැඩසටහන ආරම්භ කරමු. ඒ සඳහා මම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේට දේශනාව ආරම්භ කරන ලෙසට. අවසරයි ස්වාමීන්. හොඳයි හැමදෙනාම සාදු නාදයක් පවත්වලා අපි নমස්කාර පාඨය මුලින්ම සජ්ජායනා කරමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි හැම දිනෙකටම තෙරුවන් සරණයි. පින්නතුනේ අපි නැවත සූදානම් වෙලා තියෙන්නේ අපේ පින්නතුන් එක්ක මට දැනගන්න ලැබුණ තව පින්නතුන්ට මේ විදර්ශනා භාවනා ආදී භාවනාවන් පිළිබඳව තියෙන දැනුම සමහර කෙනෙක්ට අල්ප ස්වභාවයක් තියෙනවා කියලා මට දැනගන්නට ලැබුණා. ඒ සමගම අපේ පින්නතුන්ට නැවත භාවනාවක් කිරීමට කැමති අය ඉන්නවනම් අපි මුහුණු පොතේ පළ කරා මේ අපි පෝස්ට් එකක් පළ කරා. එතකොට ඒ තුලින් අපේ පින්නතුන් සම්බන්ධ වෙලා තිබුණ පිරිසක් නැවත භාවනා කළ යුතුයි කියලා අපි සමූහය තුළ පෝල් එකක් යදෙව්වා. ඒ මේ පෝල් එක තුලදී අපේ පින්නතුන්ගෙන් අහලා තිබුණා නැවත භාවනා කරන්න කැමති අය කවුද? ඒ වගේම තමන්ගේ භාවනාවන් පෙර කරන ලද භාවනාවන් මගේ හැරිලා තියෙනවා නම් ඒ අයට අපි නැවත වතාවක් අපේ පින්නතුන් එක්ක කොයි ආකාරයෙන්ද මේ භාවනාව කළ යුත්තේ කියන එක පිළිබඳව අපි ටිකක් සාකච්ඡා කරලා අපි සමග එකතු වෙලා අපේ පින්නතුන්ට පුළුවන් දැන් ඉදිරියට භාවනා වාරයන් ටිකක් කරගෙන යන්න පුළුවන්. අපි අද දවස තුලදී අපි බලාපොරොත්තු වෙන්නේ මෙතන ඉන්න පින්නතුන්ට අපි අවස්ථාව දෙනවා. අපේ පින්නතුන්ගේ කොහොමද භාවනාව කරගෙන ගියේ මොන විදිහේ භාවනා කරලා තියෙනවද ඒ වගේම කෙනෙක් භාවනා කරලා නැත්නම් ඒ පිළිබඳව අපව දැනුවත් කරන්න පුළුවන්. මොකද පින්නතුන්ගේ ඒ දැනුවත් කිරීම මත තමයි අපිට ඉදිරි භාවනා වැඩසටහන් සැලසුම් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපේ පින්නතුන්ට පුළුවන් මේ අවස්ථාව අරගෙන රේස් හෑන්ඩ් කරන්න දන්න අය ඉන්නවා නම් අපි පින්නතුන්ට පුළුවන් රේස් හෑන්ඩ් කරලා තියන්න. අපි එතකොට ඒ අයට මුලින් අවස්ථාව දෙන්න උත්සාහවත් වෙන්න. එහෙම නැත්නම් අපි පින්නතුන්ට පුළුවන් තමන් මේ වෙලාවේදී අපි පින්නතුන්ට අපි අවස්ථාව දුන්නම අපි පින්නතුන්ගේ භාවනා කරනවද ඒ විදිය තමන් පිළිබඳව පොඩි කරුණු ටිකක් අපිට දැනගන්න අවශ්‍යයි. ඒතකොට ඒ කරුණුත් මත තමයි අපි පින්නතුන්ට භාවනාව දෙන්න ඕනේ. විශේෂයෙන් දැනගන්න අවශ්‍යයි කියන්නේ භාවනා කරලා තියෙනවද? මොනවාද කරන්න බලාපොරොත්තු තියෙන්නේ? ඒ වගේ කොටස් ටිකක් අපි දැනගත යුතුයි. ඒ නිසා අපි පින්නතුන්ට ලබා දෙමු අවස්ථාව. පින්නතුනි පුළුවන් අපිට රේස් හෑන්ඩ් කරොත් ඒ අයට මුලින් අවස්ථාව දෙන්න. ඉතින් මේ වෙලාවේ අපේ පින්නතුන් රේස් හෑන්ඩ් කරන්න වනම් අපිට ඒක ටිකක් පහසුතාවයක් තියෙනවා. හොඳයි මෙතන ඉන්න අලුතේ මම දැන් රේස් හෑන්ඩ් කරන්න පින්නතුනි මම කියන අපේ පින්නතුන් රේස් හෑන්ඩ් කරන්න දන්න අය ඉන්නවනම් පුළුවන් නම් රේස් හෑන්ඩ් කරන්න බලන්න. එතකොට අපිට ඒක පොඩ්ඩක් දැනගන්න පුළුවන් රේස් හෑන්ඩ් කරන්න දන්න අය ඉන්නවනම් තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්.
තුෂාර තාත්තේ අපි මේ අයට අවස්ථාවන් අපි දෙමුද මේ අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්න අයට අපි පොඩ්ඩක් බය වෙන්න අවශ්‍ය නැහැ මේ මාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනි අපි පින්නතුන් ඇයි භාවනා කරන්නේ මොකද්ද හේතුව කියන එක පිළිබඳව අපි යම් අවබෝධයක් අපේ පින්නතුන්ගෙන් මේ වෙලාවේ දැනගන්න පුළුවන්කමක් තියෙනවා නම් අපිට වැදගත් වෙනවා මොකද හරි අපි ඊට කලින් අපි මොකද්ද කරන්න යන්නේ කියන එක ගැන අපි පින්නතුන් පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරන්නම් එතකොට අපි පින්නතුන්ට පොඩි අවබෝධයක් ගන්න පුළුවන් මොකද්ද මේ අපි කරන්න යන්නේ කියන එක. තුෂාර තාත්තේ පේනවනේ. ස්වාමීන් වහන්සේ මේ රේස් හෑන්ඩ් කරලා නම් මං හිතන්නේ කවුරුත් නැහැ දැනට. ඔව් දැන් එහෙනම් අපි මේකේ ඉන්න පිළිවෙලට එනම් ගමුද ස්වාමීන් වහන්සේ? ස්ලයිඩ් එක පේනවත් තුෂාර තාත්තේ මම දාලා ස්ලයිඩ් එක පේනවා ස්වාමීන් වහන්සේ. පේනවනේ. විදර්ශනා භාවනාව පේනවා ස්වාමීන් වහන්සේ. තා ඔව් චුට්ටක් Oh, හරි දැන් දැන් හරි. හරි. අපේ පින්නතුන් මියුට් කරගත්තා නම් වටිනවා මේ හොඳයි පින්නතුනේ දැන් අපි බලාපොරොත්තු වෙන්නේ දැන් සාමාන්‍යයෙන් කෙනෙක් භාවනා කර යුත්තේ ඇයිද කියන එක මුලින්ම අපි අහලා බලන්න ඕනේ. එතකොට දැන් මෙතන ඉන්න පිරිස අපිට සම්බන්ධ වෙලා මේක කියන්න පුළුවන්කම තියෙනවනේ ඒක බොහෝමත් වටින කාරණා. ස්වාමීන් වහන්සේ මම මෙන්න මේ මෙහෙම තමයි භාවනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. විදිහට අපේ පින්නතුන්ට මයික් ඔන් කරලා කතා කරන්න පුළුවන්. මයික් එහෙම කතා කරාට පස්සේ අපිට අපේ පින්නතුන්ගේ අවශ්‍යතාවයන් දැනගත්තට පස්සේ තමයි පුළුවන්කම තියෙන්නේ මොකද්ද අපි භාවනා කරන්නේ කොහොමද තමන්ගේ ප්‍රශ්න ගැටලු ලැබුණොත් අපිට ඒවට උත්තර දෙන්න පුළුවන් මුලින්ම භාවනාවක් කරන්න කලින්. පින්නතුනේ අපි GKM මාලනියම් මේ වෙලාවේ කතා කරන්න පුළුවන්කම තියෙනවා නම් කතා කරන්න පුළුවන් මේ අවස්ථාව අරගෙන අපේ අම්මා පිළිබඳව යම් තොරතුරු ටිකක් අපිට ලබා දුන්නොත් අපේ පින්නතුන්ට උදව් කරන්න පුළුවන් අපිට. ස්වාමීන් වහන්සේ මම මීට ඉස්සෙල්ලා කතා කරා ගිය සැරෙත්. ඔව්. ස්වාමීන් වහන්සේ වෙනවද? එහෙනම් අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි. ස්වාමීන් වහන්සේ මට මම දැන් සංකා විතරණ විසුද්ධිය ඉවරයි. ඔව්. මට එතන ඉඳන් වාගේ කරගෙන යන්න පුළුවන්කම කියන්නේ මම කරලා ඉවරුණාට මට අර නැවත ඒ වගේ නැවත සැරයක් දැන් ස්වාමීන් වහන්සේ කරනවා නම් ඒ නැවත සැරයක් ඒ හරිය ඉඳන් වගේ කරගන්න තියෙනවා නම් හොඳයි. අන්න මොකද එතන මෙහෙමයි. ඉඳන් ඔව් අම්මේ දැන් මෙතනදී දැන් අපි සාමාන්‍යයෙන් යෝගාවචරයේ ගත්තම ඒ යෝගාවචරයට අපි ක්‍රමානුකූලව මේක කියලා දෙන්න එපා අම්මේ. එතකොට එහෙම වුණොත් තමයි අපිට ප්‍රතිඵලයක් ළඟා කරගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙන්නේ. එහෙම නැත්නම් අපිට දැන් එකපාරම අපේ අම්මා කාංකා විතරන විශුද්ධිය සම්පාදනය කරගත්තා කියලා කිව්වට මට අම්මා ගැන ලොකු අවබෝධයක් නැහෙනි කොහොමද අම්මා භාවනා කරලා තියෙන්නේ කොයි ආකාරයකද භාවනා කරේ කියන එක ගැන මට ලොකු අවබෝධයක් නැහැ. හැබැයි අම්මට පුළුවන් අවස්ථාවක් කරලා අම්මා කාංකා විතරන විශුද්ධිය කියන මහා ලොකු දුරක් ගිහින් නැහෙනි. එතකොට අපේ අම්මට පුළුවන්කම තියෙනවා නැවත වතාවක් අපිට පුළුවන් නම් අම්මට සම්බන්ධ වෙලා මේ අලුතෙන් වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා අම්මට ටිකෙන් ටික මොකද අම්මට දැන් එක පාරක් දැන් කොහොම ගත්තත් අම්මේ දැන් මේ අපි ඉගෙන ගත්ත දේවල් නැවත නැවත මනසිකාරය වෙන එකකින් කාටවත් පාඩුවක් වෙන්නේ නැහැ. එහෙමයි ඔව්. ඉතින් ඒ නිසා එහෙමයි අම්මට ස්වාමීන් හැකියාවක් තියෙනවා නම් අම්මට පුළුවන්කමක් තියෙනවා නම් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා අම්මා කරගෙන ගියපු කොටස කොහොමත් ඉතින් ඒ අවබෝධය අඩු වෙන්නේ නැහැ. තව ටිකක් වැඩි එහෙමයි. වෙනවා මිසක්. ඉතින් අම්මට පුළුවන් ඕනනම් අපිත් එක්ක එකතු වෙලා මේ වැඩසටහන අපි දාගෙන කොහොම මේ ඉදිරියට කරන කොටස් එක්ක සම්බන්ධ වෙලා අම්මට ඉදිරියට භාවනා එහෙමයි කරගෙන ස්වාමීන් යෑමේ වහන්සේ. හැකියාවක් තියෙනවා. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ මම හිතාගෙන හිටියේම දැන් ස්වාමීන් වහන්සේ දැන් වැඩසටහන් කරනවානේ ඒ හැම එකකටම සහභාගී වෙනවා කියලා හිතාගෙන තමයි ඉන්නේ.
මේ සාමාන්‍යයෙන් අම්මේ දැන් අම්මා තනියෙන් භාවනා කරනවා නම් දැන් නාම රූප භාවනාව ඒ කියන්නේ නාම රූප පරිච්ඡේද කරන කොටසේ තියෙන භාවනාවයි කාංකා විතරණ විසුද්ධියේ තියෙන භාවනාවයි අ, ආදී වශයෙන් ගත්තම මේ කොටස් ගත්තම එක එක තැන්වල තියෙන තැන් යම්මේ. එතකොට අම්මා එක තැනක් තෝරගෙන එක දිගටම භාවනා කරගෙන යන්න පුළුවන් නම් ඒකේ තමයි වටිනාකම තියෙන්නේ. හැබැයි එහෙමයි ස්වාමීන් වහන්සේ. භාවනා වැඩසටහන් වල තියෙන දේවල් ඇහුවා කියලා ඒ ධර්ම කාරණයක් එකතු කරගත්ත කියලා ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි එක පිළිවෙලකට එක තැනක ඉඳලා ක්‍රමානුකූලව අර සාමාන්‍යයෙන් මම නිතර මතක් කරන එකක් තියෙනවා අර මුතු ඇට මාලයක් අපි අමුණනවා වගේ ක්‍රමානුකූලව පළවෙනියටම රූප කියන්නේ මොනවද? ඊට පස්සේ නාමයන් කියන්නේ මොනවද? එතකොට මේ නාම රූපයන්ගේ සත්පුද්ගල භාවයක් තියෙනවද නැද්ද කියන ආදී වශයෙන් Tamanට ටික ටික වැටහෙන විදිහට අපි මේක භාවනා කරගෙන ගියොත් එහෙම අපේ අම්මට ඒකෙන් අ, ලාභයක් තමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම සුජාත පුත්‍ර ඇප් එකෙන් තමයි කරගෙන යන්නේ ස්වාමීන් වහන්සේ. ඔව්. මේ නමුත් අර නැවත එහෙම කරන එක මටත් හිතෙනවා හොඳයි කියලා. මොකද මේ දැන් අර මෙතනදී අපි දැන් කම්මැලි අපි ඇප් කරේ එකක් ඔව් මේ ඇප් එකක් කරා කරනකොට භාවනාව කරගෙන ගියාට පස්සේ ඒක ගොඩාක් වටින දෙයක්. මොකද භාවනා නොකර පැත්තකට වෙලා ඉන්නවට වැඩිය ඒක හොඳයි. හැබැයි යන්නේ දැන් අපිට නැවත අම්මට එන ප්‍රශ්නයක් හෝ එහෙම දෙයක් තිබුණොත් විමසීමක් කරන්න එක ගැන පුංචි ගැටලුවක් තියෙන්න පුළුවන් කෙනෙක්ට. ඔව් ඒක ඒ තමයි නිසා ස්වාමීන් කල්යාණ මිත්‍රයෙක් හොයාගෙන කල්යාණ මිත්‍රයා සමගම භාවනා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒ අවස්ථාව ලබා ගන්න එක තමයි මම හිතන්නේ වඩාත් එහෙමයි උචිත ස්වාමීන් වහන්සේ. මමත් හිතාගෙන ඔව් ස්වාමීන් වහන්සේ මමත් හිතාගෙන ඉන්නේ එහෙම තමයි මුලින්දම්ම ස්වාමීන් වහන්සේ කරගෙන යන එකකට හැම එකකටම සහභාගී වෙනවා කියලා. එහෙම හොඳයි. හොඳයි නේද ස්වාමීන් හොඳයි අම්මේ අපි එහෙම වුණොත් අපි මූලික අඩිතාලමේ ඉඳලා අම්මා භාවනාව පටන් ගන්න. අර අනිත් කොටස් ටික බැලුවට කමන්නේ අම්මා. ඒව භාවනාවට වඩන්න ගන්නවට වඩා මේ අපි මේ කරන පළවෙනි වැඩසටහන එහෙමයි ස්වාමීන් අ, අපේ මයික්ස් දාලා තිබුණොත් නම් ගැටලුවක් තියෙනවා. ඒ නිසා මයික් මියුට් කරගෙන ඉන්න එක බොහොම වටිනවා අපේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්නේදී. හොඳයි එහෙනම් අම්මේ එහෙනම් ඉදිරියට අම්මා භාවනාව කරන්න මේ ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට අපිට ඉදිරියේදී අපේ අම්මලාට මේ භාවනාවට අදාළ කරන කොටස් ටික අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න ගන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. අපිට අපේ පින්නතුන්ට පුළුවන් තව අවස්ථා අරගෙන කතා කරන්න. රෝහණ සෙනවිරත්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තුෂාර තාත්තේ අපි මේ අයට අවස්ථාව දෙමුද? එහෙමයි ස්වාමීන් වහන්සේ මීළඟට අපි අවස්ථාව දෙනවා මං හිතන්නේ රේස් හෑන්ඩ් කරගෙන ඉන්නවා නිරංජලා මුතුමනි මහත්මිය. එතුමීට අවස්ථාව දෙමු මේ ස්වාමීන් වහන්සේට කතා කරන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි අම්මේ. භාවනාව කරගෙන යනවා අපි හම්බුනේ. නාම අපේ කොටස මේ අපි නිරංජලා ආයතන මේ අපි භාවනා එහෙමයි. අපි 9න් පස්සේ වගේ අපේ වැඩසටහන මම දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මෙහෙම වුණොත් අපි එතනදී අපේ අම්මලාගේ ප්‍රශ්න ගැටලු ටික අපි සාකච්ඡා කරමු. එහෙමයි අපි හම්බුනේ. හොඳයි අම්මේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි. මෙතන තව කෙනෙක්ට අපිට පුළුවන් අවස්ථාව දෙන්න මයික් ඔන් කරගෙන කතා කරන්න පුළුවන් අන්මියුට් කරලා. ඉතින් අවස්ථාව ගන්න පින්නතුනි. මීළඟට අපි අවස්ථාව දෙමු ස්වාමීන් වහන්සේ ජී.කේ.එම්. මාලනී කියලා මං හිතන්නේ මීට කලින් සම්බන්ධ වෙලා නැහැ මං හිතන්නේ. ඔව් ඒ එතුමීට අම්ම තමයි දැන් අවස්ථාව කලින් කතා කරේ. ඒ අම්ම තමයි කලින් කතා කරේ. තුෂාර තාත්තේ අපි එහෙමනම් බලමු මෙතන තව ඉන්න පිරිසකින් අපි බලමු. හිමාලි සුභාෂිනී පතිරත්න කියන කෙනාට
අවස්ථාව දෙන්න. අවස්ථාව ගන්න පුළුවන් පින්නතුනි අපි වෙනතුන් බය වෙන්න එපා මේ තමන්ගේ අවස්ථාව අරන් කතා කරන්න පුළුවන්. හොඳයි තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මම අලුත්ම කෙනෙක් ඔව් සම්බන්ධ වෙන්නේ ඔබ වහන්සේගේ භාවනාවට. ඔව් අම්මේ දැන් මීට කලින් අපේ අම්මා භාවනා කරලා තිනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ අර මේ අපි ලොකු ස්වාමීන් වහන්සේගේ අර කරන වර දැනට මෛත්‍රී භාවනාව අර ඔව් සුපර් මෙම්බර් එකේ වෙන මොකුත් කළා නැහැ. ඔව් විපස්සනාව කරගෙන යනවා නේද? නෑ ඔව් මෛත්‍රී විපස්සනාව භාවනාව. කරන්නේ සමත භාවනාව තමයි කරන්නේ නේද? ඔව් කියන්නේ මෛත්‍රී භාවනාව ස්වාමීන් වහන්සේ අර සුපර් මෙම්බර් එකේ ළඟදි දැම්මේ ඔව් ඔව් මේ ඔව්. ඒකේ. එහෙමයි. එතකොට දැන් අම්මා දැන් විපස්සනාවට අම්මා භාවනා කරේම නැද්ද? නැහැ ස්වාමීන් වහන්සේ හොඳයි. මොකුත්ම දැන් කළේ එතකොට අම්මේ දැන් උත්තර තියෙනවා දැන් සාමාන්‍යයෙන් අපි භාවනාව ගත්තම අපිට පුළුවන් මේ භාවනාවෙන් සමත ඔය දැන් අම්මා කරන්නේ මෛත්‍රී භාවනාව කියන්නේ සමතේට අදාළව තියෙන භාවනාව. එතකොට මේ නැහැ. සමත භාවනාව කරලා ඉදිරියේදී විදර්ශනා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් දැන් සාමාන්‍යයෙන් සමත භාවනාවක් කරලා ධානයක් කියන්නේ අපි අම්මා දන්න දර්පණා මට්ටමක් කියලා කියන්නේ. එතකොට ධාන මට්ටමක් හදාගෙන ඕනි විදර්ශනා කරන ක්‍රමවේදයක් තියෙනවා. හරිද? දැන් එතකොට මේ ලෝකයේ ගත්තම ලෝකයේ ධානලාභීන් ඉන්න ගොඩාක් ඉන්නවද? ඉතාම අල්ප ප්‍රමාණයක් දෙන්නේ. මම හිතන්නේ. එහෙමයි ස්වාමීන්. එතකොට අපි මේ ධානලාභී බව බලාගෙනම අපි භාවනා නොකර ඉන්නවට වඩා හොඳම ක්‍රමයක් තමයි අපි විපස්සනාව තුළින් නැත්නම් සුස්ක විපස්සනාව තුළින් යම් ප්‍රමාණයක් අපිට ඉදිරියට යන්න පුළුවන්. එතකොට ඒ සුස්ක විපස්සනාවට අදාළ කරන විදිහට තමයි අපි සප්තවිසුද්ධිය මේ උපයෝගී කරගන්න. ඒ කියන්නේ අපි ස්ටෙප් 7ක් තියෙනවා. පළවෙනියටම තියෙනවා මේ සීල විසුද්ධිය, ඒ වගේම මේ ditthi විසුද්ධිය, මේ චිත්ත විසුද්ධිය, ඒ වගේම ditthi විසුද්ධිය ආදී වශයෙන් මේ විසුද්ධීන් ටික සම්පාදනය කරන ක්‍රමවේදයක් තියෙනවා. එතකොට මම කරන්නේ අම්මලාට පුළුවන් හැකියාවක් තියෙනවා නම් සම්බන්ධ වෙලා අපිත් සමගම දැන් හිතන්න කෙනෙක් නාම රූප පිළිබඳව අවබෝධයක් තියෙනකොට එයාට අර තමා පිළිබඳව තියෙන දැඩිව ගන්න ස්වභාවය ටිකෙන් ටික අඩු වෙනවා. මොකද එයා තමන් තුලින්ම දකිනවා මේක සත්පුද්ගල භාවයකින් තොරව ක්‍රියාත්මක වෙන ස්වභාවයන් ටිකක් තියෙන කියන එක ගැන අවබෝධයක් තියෙනවා. ඒ නිසා පින්නතුණි අපිට පුළුවන් අම්මට ඕනනම් අවස්ථාවක් අරගෙන අපිට මේ සමගම සමත භාවනාව කරගෙන යන්න. ඒත් එක්කම විපස්සනාවට අදාළ කරන නාම රූප ආදී වශයෙන් මේ භාවනාවන් කරන්න අම්මට අවස්ථාවක් අරගෙන අපිත් එක්ක භාවනා කරන්න පුළුවන්. ඉතින් අම්මා තමයි තීරණය කරන්න ඕනේ මේ භාවනා කරන්නවද නැත්නම් සමත භාවනා විතරක් කරගෙන ඉන්නවද කියන එක අම්මා තමයි හිතලා තීරණය කරන්න ඕනේ. අනිත් එක කල්යාණ මිත්‍රයෙක් තෝරගන්න ඕනේ. Tamanට භාවනාව හරියට කියලා දේවි කියන විශ්වාසය තියෙන කෙනෙක්ව තෝරාගත යුතුයි. ඉතින් එහෙම තෝරගෙන අම්මට භාවනා කිරීමට හැකියාවක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අම්මා මොකද හිතන්නේ භාවනාව ඉදිරියට කරගෙන යනවද? කරගෙන යන්න කැමති ස්වාමීන් වහන්සේ මුලින් ඉඳලා පටන් අරගෙන. හොඳයි. දැන් එතකොට අපි මේ වැඩසටහන අපි දැන් මීට පුංචි කාලයකට කලින් අපි භාවනා වැඩසටහනක් කලින් කරපු පිරිසක් ඉන්නවා. ඒ වගේම දැන් අපේ අම්මලාට අපි භාවනාව තුළින් අපි මොකද්ද මේ රූපය කියන්නේ මොකද්ද නාමය කියන්නේ මේ කොටස් ටික පැහැදිලි කරලා දීලා මේවට අදාළ කරන භාවනා වාක්‍යයක් තියෙනවා. භාවනා වාක්‍ය මගේ අපි භාවනා කරන්න ගන්නවා පින්නතුනේ. එතකොට මේ කොටස් ටික භාවනා කරගෙන ටිකෙන් ටික මේ ශබ්ද විසුද්ධිය ආදී වශයෙන් සම්පාදනය කරගෙන යන්න තමයි අපිට පුළුවන් හැකි ප්‍රමාණයෙන් අපිට පුළුවන් උපරිමයෙන් අපි පින්නතුන් උත්සාහවත් කරන්නේ. ඉතින් අපේ පින්නතුන්ට පුළුවන් මම ගෲප් එකට දානවා ඊළඟට තියෙන වැඩසටහන පිළිබඳව ලින්ක් එක දානවා. ඒ වගේම සමහර වැඩසටහන වල රෙකෝඩින් අපේ පින්නතුන්ට ලැබෙන්න සලස්වන. ඒකට ඒ රෙකෝඩින් අහන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අපේ පින්නතුන්ට ඒ අවස්ථාවක් තියෙනවා. හොඳයි. අපේ පින්නතුන් තව වෙන ගැටලු ප්‍රශ්න තියෙනවද අම්මා ලංකාවේ නේද ඉන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. මේ එතකොට පොළොන්නරුවේ මාතරයි ඉදිරියට. අම්මට ගැටලුවක් නැහැ මේ අම්මට විවේකී වෙලාවල් මේ පාවිච්චි කරලා දැන් ඉදිරියේදී කමටහන දෙනවනේ. ඒකට කමටහන භාවනා කරන්න අවස්ථාව අරගෙන අපි ඉදිරියට භාවනාව පිළිබඳව ප්‍රශ්න ගැටලු ඉදිරියේදී සාකච්ඡා කරමු. හොඳයි. එහෙනම් සර්ණයි. තුසාරතාතේ අපි බලමු තව දෙන්නේ තුන් දෙනෙක්ට අවස්ථාව දෙන්න. එහෙමයි සයන්හස ඊළඟට අර
HG කියලා මේ නම දාලා තියෙනවා මේ හොන කියලා ෆෝන් එකකින් ඉන්න එක්කෙනාට අපි අවස්ථාව දෙමු ස්වාමීන් වහන්සේ. හොඳයි අපි පින්නතුන් අවස්ථාව ගත්තොත් අපිට හොන ෆෝන් එකෙන් සම්බන්ධ වෙලා ඉන්න කෙනාට අවස්ථාව තියෙනවා. එයාට ඒ අවස්ථාව ගන්න අපහසුයි නම් අපි ඔනෙලි සෙනවිරත්න කියන කෙනාට අපි අවස්ථාව දෙමු. ඔනෙලි සෙනවිරත්න මහත්මියට අවස්ථාව ලබා ගන්න පුළුවන් නම් කතා තෙරුවන් කරන්න සරණයි. ස්වාමීන් වහන්සේ. හොඳයි අපි තව කෙනෙක්ට අවස්ථාව අවශ්‍ය නම් අපි රේස් හෑන්ඩ් කරන්න. තෙරුවන් සරණයි යන්න. ඔව් සෙනවිරත්නම් මේ කතා කරන්න පුළුවන් මෙයා. ඔනෙලි ෆෝන් එයාට මේ අන්මියුට් කරලා කතා කරන්න. මයික් එක මං හිතන්නේ ඔන් වෙලා නැහැ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. මම අලුතින්ම භාවනා වැඩසටහනට සම්බන්ධ වෙන කෙනෙක්. ඔව් මීට කලින් අපේ අම්ම භාවනා කරලා තියෙනවද මීට කලින්? මීට කලින් කරලා නැහැ. හොඳයි. දැන් එතකොට අම්මේ දැන් අපි භාවනා කරනකොට අපි දැනගත යුතු දේවල් ටිකක් තියෙනවා. අපි ඉදිරියේදී කියනවා. මේ කර්මස්ථානය කියන්නේ මොකද්ද? කමඨහන් ගුරුවරයා කියන්නේ මොකද්ද? එතකොට අපි භාවනා කරගෙන යනකොට මොකද්ද මේ භාවනා කරන එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒ ආදි වශයෙන් අපි පින්නතුන් එක්ක අපි සාකච්ඡා කරන්න ගන්නවා. හේතුව දැන් අම්මේ දැන් මේක Facebook එකකින් දැකලා දැම්මා අපි සම්බන්ධ වුණේ. ඔව්. 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 දැන් එතකොට අපි එහෙමයි. දැන් මේ එතකොට මේ සම්බන්ධ වෙලා දැන් මේ වැඩසටහන ඇයි හිතුවේ ඇයි භාවනා කරන්න ඕන කියලා හිතුනේ අපිට. නැහැ මම ඒ කියන්නේ බණ අහලා තියෙනවා ඒවා කරලා තියෙනවා. ඉතින් මනස පොඩ්ඩක් ඊට වැඩිය පොඩ්ඩක් දියුණු කරගන්න කියලා හිතලා තමයි මේ භාවනාව කරන්න හිතුවේ. හොඳයි. දැන් එතකොට අම්ම ධර්ම දේශනා ශ්‍රවණය කරන්නේ මොන විදිහේ ස්වාමීන් වහන්සේලාද? එහෙම කියලා නැහැ. මේ හොඳ භාවනා යන හැම එකම භාවනා නෙමෙයි මේ බණ වැඩසටහන් හොඳයි කියලා හිතෙන හැම එකක්ම බලනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. මේ අපේ අම්ම කොහෙද ඉන්නේ? මහරගම. හොඳයි. දැන් අම්මට දැන් පුළුවන් නේද අපේ වැඩසටහන් තියෙන දින අපේ අම්මට කාලය වෙන් කරගන්න පුළුවන්ද දවසේ? පුළුවන් වෙයි ස්වාමින් වහන්සේ. පැය ඒ කියන්නේ හුඟක් වගේ? පුළුවන්. හොඳයි. එතකොට මේ දැන් මේ අපි භාවනා කරනවා කියලා කරන්න තියෙන්නේ මේ දැන් හිතන්න දැන් අපි ධර්ම දේශනා ශ්‍රවණය කරනවනේ සාමාන්‍යයෙන්. අපි ධර්ම දේශනා ශ්‍රවණය කරාට අපේ යන්නේ ඒ වගේම ධර්ම ශ්‍රවණය කියන්නේ මේ නිවන් දොරටුවක් තමයි. නිවන් පිණිස කටයුතු කරන කෙනෙක් ධර්ම ශ්‍රවණය කළ යුතුමයි. එතකොට ඒ ධර්ම ශ්‍රවණය තුලිමුත් අපිට පෙර නොවිසූ නැත්නම් මේ කලින් තිබුණු නැති අවබෝධයක් ලැබෙනවා. හැබැයි මේ තව කොටසක් තියෙනවා අපි මේ ගවේෂණය කරන්න නැත්නම් මානසිකාරය කළ යුතු දේවල් කොටසකුත් තියෙනවා. මොකද ඒ කොටස් ටික දැන් අම්මලාට තේරෙවි මාසයක් දෙකක් තුනක් භාවනා කරාම අම්මලාම කියන්න ගනීවි තමන්ගේ භාවනාව තුළින් අර පෙර කලින් එතකොට අපේ අම්මලා ඔය දැන් ධර්ම දේශනාවලින් අහලා තියෙන දේවල් වල තියෙන අතුලාන්තයේ අවබෝධය නැත්තම් අම්මලාට එතකොට ධර්ම දේශනා අහන්න මේ ධර්ම දේශනාවල තියෙන මේ ධර්ම දේශනේ නිවැරදි දෙයක්ද මේ ස්වාමීන් වහන්සේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කියපු දෙයක්ද නැත්තම් මේ ධර්මයට පිටින් තියෙන දෙයක්ද කියන ආදී වශයෙන් Tamanට මේ නිවැරදි ධහම මොකද්ද කියන එක පිළිබඳව උනත් අවබෝධයක් ගන්න පුළුවන් අම්ම මේ සරලව මේ භාවනාවන් තුළින් ටිකෙන් ටික මනසට ඒ ධර්මයේ පිළිබඳව තියෙන සැබෑ විශ්වාසය නැත්තම් සැබෑ අවබෝධය ආවට පස්සේ ඒක හරීම පහසුවෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේක ධර්මය මේක අධර්මය කියලා. ඒ වගේමයි යම්මේ සාමාන්‍යයෙන් කෙනෙක් භාවනා කළ යුත්තේ යම්මේ මොනා කරන්නේ අපි දන්නවා මේ සංසාරය කියන්නේම ඊටාම හරි සැප පහසුවෙන් තියෙන සංසාරයක් දැන් මේ අපිට තියෙන්නේ.
හිතලා බලන්න මේ ජීවිතය ඔව් කියලා ගත්තට පස්සේ මේ ජීවිතය තුළදී වුණත් අපි උපත හිතලා බලන්න. මේ උපත කියන එක අපි අහලා තියෙනව නේද මේ සාමාන්‍ය මේ ඉපදෙන ළමයා කොයිසානම් වේදනාවක් විඳලාද නේද මේ ලෝකයට මේ ඉපදෙන්නේ නේ. ඒතකොට එහෙම. මේ හැබැයි ඒ වුණාට හිතන්නම් මේ දැන් හිතන්නකො මනුස්සත් බව ලක්ෂයක් තියෙනවා නම් ඒ ලක්ෂයම මේ වේදනාව විඳින්නේ නැද්ද? හැබැයි ඒ වින්ද කියලා මතකයක්වත් අපිට තියෙනවා. එහෙම මතකයක් නැති මේ අවිද්‍යාවෙන් වහලා තියෙන නිසා නේද? එතකොට පින්නතුනේ අපි මේක තේරුම් ගත්තොත් මේක සත්පුද්ගල භාවයකින් ක්‍රියාත්මක වෙන දෙයක්ද? නැත්නම් සත්පුද්ගල භාවයක් නැද්ද? ආදී වශයෙන් මේ කොටස් තේරුම් ගත්තට පස්සේ මේ සත්වයාගේ ස්වභාවය මොකද්ද? මේ සත්වයක්ද මේ සසර පුරාම යන්නේ? ආදී වශයෙන් මේ කොටස් අපි තේරුම් ගන්න තමන් තුළින් මේ ධර්මය දකින්න පුළුවන්. එතකොට මේ ධර්මය දැක්කොත් එහෙම අපිට මේ සංසාරය තුළ නැවත නැවත අර මෙරි මෙරි යන සංසාර ගමනට තෙතක් තියන්න බැරිද? පුළුවන්. අම්මා හිතන්නේ දැන් මම කියන නිසාද එහෙම කියන්නේ නැත්නම් හිතලා බලන්න අම්මා හොඳින් භාවනා කරොත් මේ සංසාරය ගැන කෙනෙක්ට වැටහුනොත් එහෙම හිතන්න දැන් අම්මා ගාව තියෙනවා කියලා අම්මා ගාව පුංචි ළමයෙක් ඉන්නවා කියලා හිතන්න. මේ පුංචි ළමයා හිතන්නකො දැන් වතුර ගැන ඕනි කෙනෙක්ට පුංචි ළමයෙක් වතුරට ආසයිනේ. හැබැයි මෙයා වතුරට වහිනකොට හිතන්නකො ගිලිල එකපාරක් බේරුණ එක්කෙනෙක් කියලා. හැබැයි මෙයා නැවත වතුර දකිනකොට මෙයා තුල වැඩ කරනව නේද නෑ මේක ටිකක් අපි ප්‍රවේශම් විය යුතුයි කියන එක පුංචි ළමයාගේ හිත තුලත් වැඩ කරයි නේද? ඔව්. එහෙම වැඩ කරන්නේ නැත්නම් එහෙම කටයුතු කරන්නේ එයාට එයා හරියටම මේ වතුර ගැන අවබෝධයක් තියෙන නිසානේ. එහෙනම් පින්නතුණිය දැන් ධර්මය ගැනත් හොඳටම අවබෝධයක් තියෙනවා සසර කියන්නේ මේ තරම් භයානකයි කියලා Tamanටම තේරුණොත් එහෙම එයා සසරට තව ඇලෙයිද? නැහැ. ඒකට තමයි යන්නේ අපි පිළිමයක් හොයන්නේ. ඉතින් ඒකට පිළිමයක් විදිහට තමයි යන්නේ අපි ඉදිරියේදී කියනවා කොහොමද භාවනාව තියෙන්නේ. ඒතර භාවනා වර්ග මොනවාද? ඇයි අපි භාවනා කරන්න ඕනේ? ඇයි භාවනා කරාම මොනවාද අපේ හිත මේ තුලින් හිතට වෙන්නේ මොකක්ද ආදි වශයෙන් අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඉතින් අම්මට පුළුවන් සම්බන්ධ වෙලා වැඩසටහන ඉදිරිපත් කරන වැඩසටහන අපි බොහෝ දුරට මේ සතිය දවස්වල ඔය දාපු දවස් වලින් අපිට පුළුවන් මේ සඳුදා අඟහරුවාදා වගේ අඟහරුවාදා සඳුදා වගේ මේ බලන්න ඕනේ අම්මේ මම බලලා දින ටික දාන්නම්. ඒ දින වලින් අපි පෝල් එකක් මම දාන්නම්. අපි වැඩිම පිරිසක් එකට කැමති දවස අපි අරගෙන එදාට අපි භාවනාව පිළිබඳව ටිකක් සාකච්ඡා කරමු. හොඳයි ස්වාමීන් වහන්සේ. එතකොට පින්නතුනි මතක තියාගන්න මම කියලා දෙන කොටස් ටිකෙන් අම්මේ මේ වෙලාවේදී අම්මලා කිසිම දෙයක් දැනගත යුතු නෑ. කිසිම දෙයක් ඕනේ නැහැ. ටිකෙන් ටික මම කියලා දෙනවා අම්මලාට. මට පුළුවන් හැකියාව කරේ. පින්නතුනි මතක තියාගන්න මම ඇවිල්ලා සියල්ලම දන්න මම ගොඩාක් මේ ඒ කියන්නේ එහෙම කියලා හිතන්න එපා. මට පුළුවන් උපරිමයෙන් අපි පින්නතුන්ට උපකාරයක් කරන්න. අපි පින්නතුන්ට මං මේ කරන උපකාරය ඔස්සේ අපේ පින්නතුන් භාවනා කරලා යම් හෝ ප්‍රමාණයක මේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් ගත්තට පස්සේ මට වඩා හොඳ කල්යාණ මිත්‍රයෙක් හම්බුනොත් එහෙම අනේ පින්නතුනි ඒ කල්යාණ මිත්‍රයත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු ටික කරගන්න මම ඒකට කිසිම දෙයක් අපේ පින්නතුන්ට කියන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවේ අපි පින්නතුන් කිසිම දෙයක් නොකර ඉන්න අය. එතකොට මේ පින්නතුන්ට තියෙන්නේ මේ අවස්ථාව අරගෙන ටිකෙන් ටික මේ මොකද පින්නතුනේ මේ සංසාරය තුලදී මේ හිත වඩන්න උපකාරය කරගත්තේ නැත්තම් හිත වැඩුවේ නැත්තම් පින්නතුනේ මේ ආයෙත් අපි මේ භව ගමනේ අපේ පින්නතුන් ඉදිරියේ තියෙනවා හිතලා බලන්න පින්නතුනේ කොයි සානම් ත්‍රිසං ලෝකයක් තියෙනවද නේ? ඒ වගේම අපිට නොපෙනෙන කොයි තරම් මේ දුගති නැත්තම් මේ പ്രേත ලෝකයන් මේ කොයි සානම් දේවල් කොටසක් තියෙනවා. ඉතින් මේ සියල්ලම අපිට විවෘතයි තාම. මොකද අපි සෝතාපන්න ඵලයටපත් වෙනකම් අපිට මේ සෑම දෙයක්ම විවෘතයි. ඉතින් පින්නතුනේ ඒ නිසා අපිට පුළුවන් උපරිමයෙන් මේ භවයේදී කර ගන්න තියෙන දෙයක් අපි නොකර කළ යුතුමයි. හේතුව පින්නතුනේ හිතන්න දැන් මේ වෙනකොට මේ ලෝකේ කොයිතරම් සංකර වෙලා තියෙනවද? අපේ අම්මගේ වයස කොච්චරක් වගේද? දලව කිව්වොත් 53යි. හොඳයි. දැන් හිතන්නකෝ අම්මේ අපි හිතමුකෝ අම්මගේ වයස 50යි කියලා. හිතන්න අම්මගේ මේ 51 කාලය තුල
කොයිසානම් වේගයෙන් මේ සමාජය වෙනස් වෙලා තියෙනවද? හොඳ පැත්තටද නරක පැත්තට? නරක හිතන්න. පැත්ත. එතකොට හිතන්න මේ නැවත අපි හිතන්නකෝ මේ අද මැරුණා කියලා අදම මැරිලා ආයෙත් බෞද්ධ මිනිසෙක් වෙලා ඉපදුනා කියලා හිතන්නකෝ. මෙයාට මේ දේවල් තේරුම් ගන්න තව අඩුම තරමේ අවුරුදු 20ක්වත් යන මිනිස්සෙට නෙවෙයි මේවා තේරෙන්නේ. අවුරුදු 20ක්වත් යන්න බෑනේ. එතකොට හිතන්නේ මේ දැන් අපි මැරිලා මේ මොහොතේම මේ ලංකාවේ මේ භූමිය තුලම බෞද්ධයෙක්ගේ ධර්මය ගැන කටයුතු කරන්න පුළුවන් තැනක ඉපදුණා තව අවුරුදු 20ක් විතර යනවා මේක තේරුම් ගන්න නේ. එතකොට තව අවුරුදු 20ක් යනවා කියන්නේ හිතලා බලන්නකො සමාජය කොයි මට්ටමක තියෙවිද? එතකොට මේක තේරුම් ගන්න ලේසි නෑ. ඉතින් ඒ නිසා පින්නතුනේ මේ ලැබුණු අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න තමයි උත්සාහවත් විය යුත්තේ. එහෙනම් මේ අම්මා අවස්ථාව හදාගන්න බලන්න. එහෙම වුණොත් අම්මලාට මේ වැඩ හොඳින් මතක තියාගන්න ඕනේ තව කාරණාවක් තමයි යන්නේ මේ වැඩසටහන සම්බන්ධ වෙලා එකක් දෙකක් තුනක් එහෙම වැඩසටහන සම්බන්ධ වුණාට පස්සේ මේවා අතහරින්නේ නැතුව එක දිගටම මේව කරගෙන යන්න ඕනේ. එහෙම එක දිගට මේ වැඩසටහන් තුලදී මේවා අඛණ්ඩව කරගෙන ගියොත් තමයි අපිට මේ භාවනාවේ ප්‍රතිඵලය ළඟා කරගන්න ඕනේ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒකත් මතක තියාගන්න පින්නතුනේ අපිට මේ තියෙන මොනවා හරි හිතලු කියනවා නෙවෙයි පින්නතුනේ අපි අපේ අවසරයි නම සිහිපත් කරන්න රේරුකාණේ නායක ස්වාමීන් වහන්සේගේ භාවනා විදර්ශනා භාවනා ක්‍රමය කියන මේ පොත ආදී වශයෙන් ඒ වගේම විසුද්ධි මාර්ගය ත්‍රිපිටක ධර්මයන් මේ සියල්ලම එකතු කරගෙන අපිට අවශ්‍ය තැන්වලදී පින්නතුන්ට මේවා පෙන්වන්න මේ තියෙන තැන්. ඉතින් ඒ නිසා ඒ කොටස්වල තියෙන දේවල් තමයි අපි පින්නතුන් එක සාකච්ඡා කරන්නේ. ඒ නිසා මම කියන නැත්නම් මං කියනවට කරන්න ඕනේ දෙයක් නෙවෙයි. අපි පින්නතුන්ට මේ හිටපු තෙරවරයන් වහන්සේලා විසින් රචිත ඒ වගේම ත්‍රිපිටක ධර්මයේ තියෙන විසුද්ධි මාර්ගය ආදී වශයෙන් තියෙන මේ වගේ තියෙන දේවල් තමයි අපි පින්නතුන් එක්ක අපි භාවනාවට ගන්නෙ. නිසා අපි පින්නතුන් දිගින් දිගටම භාවනාවට වැඩසටහනට සම්බන්ධ වෙලා අපි ඉදිරියේදී භාවනාව ගැන කියලා දෙන්න. අපිට කොහොමද භාවනාව වැඩි යුතු කියන එක ගැන කියලා දෙන්න. එහෙනම් අම්මේ වෙන මොන හරි ගැටළු ප්‍රශ්න තියෙනවද? නැහැ ස්වාමීන් වහන්සේ. අම්මට මොකද හිතෙන්නේ භාවනා කළ යුතු කියලා හිතුණාද? ඔව් කරන්න ඕනේ කියලා හිතුණා. ඒක තමයි සම්බන්ධ වුනේ. හොඳයි. එතකොට අම්මා ගෙදර මේ පරිසරය තුල අම්මට භාවනා කරන්න පුළුවන් හැකි වාතාවරණයක් තියෙනවද අම්මා? තියෙනවා. ඔව්. එහෙම gedara එහෙම මුකුත් විවේකයේ තියෙනවා. විවේකයේ තියෙනවා හාමුදුරනේ මේ. හොඳයි. එහෙනම් කොහොමත් මේ වැඩසටහන හුඟක් දුරට පටන් ගන්නේ හවස් වරුවනේ නේද ස්වාමින් වහන්සේ? ඔව් අම්මා. සාමාන්‍යයෙන් කොහොමත් 7න් පස්සේ තමයි වැඩසටහන් තියෙන්නේ. 7න් පස්සේ. ඒ වෙලාවේදී පුළුවන්. ඔව් ඒ අම්මේ සාමාන්‍යයෙන් අපි කියලා දෙනවනේ දැන් භාවනා ඔන්න මාස 7ක් තුලදී අම්මලාට භාවනා කමටහන දෙන්න ඒ කියන්නේ මේ කමටහන මම දෙනවා. එතකොට කමටහන කියලා කියන්නේ අම්මේ භාවනාව කරන්න අම්මලාට දෙන කොටස. ඒක දෙන කෙනා තමයි කමටහන් ආචාර්යවරයා. එතකොට පින්නතුනේ හරියට හිතලා බලන්න දැන් හිතන්නකෝ අම්මා බෙහෙත් ගන්න යනවා කියලා. මේ අනිත් අයටත් එක්ක මේ කියන්නේ මෙතන වැඩසටහනට අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්නේ සෑම දෙනාටමත් එක්ක තමයි මේ සිහිපත් කරන්නේ. හිතන්න අම්මේ දැන් අම්මා බෙහෙත් ගන්න යනවා කියලා. අම්මට තේනවා කියලා හිතන්න උණ. එතකොට අම්මා උණට බෙහෙත් ගේන්න ගියාම ડોක්ටර් කෙනෙක්නේ අපි හම්බ වෙන්නේ. එතකොට ඔන්න අම්මා බෙහෙත් අරගෙන අම්මට හිතුනොත් මේ ડોක්ටර් හරියන්නේ නැහැ කියලා මේ ආදී වශයෙන් අපි හිතමු මේ වෛද්‍යවරු 4 දෙනෙක් ගාවට ගියා කියලා. දැන් 4 දෙනෙක්ගෙන් ගෙනාවු බෙහෙත් තියෙනවා. දැන් ඒ බෙහෙත් ටික තිබිලා දැන් අම්මා මොකද කරන්නේ? දැන් මේ බෙහෙත් 4ම බොනවද නැත්නම් මේකේ එකක් තෝරගෙන බොන්න ඕනේද මොකද කරන්න ඕනේ? එකක් තෝරගෙන බොන්න ඕනේ ඉතින්. එහෙම නැත්නම් 4ම තෝරගත්තොත් මොකද වෙන්නේ? ඒක එතකොට එකක්වත් සුවයක් එන්නේ නැහැ එකකින්වත්. එතකොට ඒ වගේ තමයි යන්නේ දැන් මේ වෙලාවේදී භාවනාව තුළ කමඨහන් ආචාර්යවරයන් වහන්සේලා හෝ භාවනාව පිළිබඳව තමන් එක ක්‍රමයක් තමන් එක විදියකට ටික කාලයක් උත්සාහ කරලා බලන්න ඕනේ යන්නේ. ඒ නිසා අම්මා කල්යාණ මිත්‍රයෝ එක්කෙනෙක් හොයාගන්න ඕනේ. එතකොට කල්යාණ මිත්‍රය අම්මා හිතනවා නම් මම ස්වාමීන් වහන්සේ සුදුසුයි කියලා අම්මා ඒ අවස්ථාව අරගන්න පුළුවන්. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න. අනිත් එක තමයි දැන් හිතන්න අම්මා ගිහිල්ලා මේ වෙද මහත්තයාට හරියට ලෙඩේ කිව්වේ නැත්තම් මොකද වෙන්නේ? ලැබෙන බෙහෙත්
වරදිනව නේද? ඒකත් වැඩක් වෙන්නේ නැහැ. ඔව් ඒකත් වැඩක් වෙන්නේ නැතුව යන. ඒ නිසා මේ අපි භාවනාව කමටහන විසඳනකොට ඒ කියන්නේ අම්මා දැන් හිතන්න මම ඔන්න මෙහෙම භාවනාව මෙන්න මේ ටික කරගෙන ඉන්න කියලා කියනවා. එතකොට ඊළඟ සතිය වෙනකොට අම්මලාට පුළුවන් විදිහට හැකි ආකාරයෙන් භාවනා කළ යුතුයි. හැමදාම පුළුවන් නම් කාලය හදාගෙන උදේ වෙන්න පුළුවන් Tamanට පහසු වෙලාවක් කරන් භාවනා කළ යුතුයි. එතකොට එහෙම භාවනා කරාට පස්සේ මම ඉදිරියේදී ඒව පැහැදිලි කරලා දෙනවා කොහොමද භාවනා කරන්නේ. එතකොට මේ කරපු කොටස් ටික වඩනකොට එහෙම වඩන්නේ නැතුව ඇවිත් අම්මලාට පුළුවන් ද කමටහනක් දෙන්න. ඒ කියන්නේ මම මේ ටික තමයි කරේ කියන්න බැහැනේ. ඒ විදිහට වැරදි දෙයක් කිව්වොත් එහෙම අම්මලාගේ නිවන් මාර්ගයේ වරදිනව නේද? එහෙමයි. තේරුණාද මං කියපේ? ඒ කියන්නේ අම්මලාට බොරු කිව්වොත් එහෙම මේ වැඩේ කරන්න අමාරුයි. කමඨාන් ආචාර්යවරයාට බොරු කියනවට හරියට වෛද්‍යවරයාට බොරු කිව්වා වගේ තමයි. ඒ නිසා මේ අම්මා භාවනා කරා හෝ වෙන්න පුළුවන් නොකරා හෝ වෙන්න පුළුවන්. මම ඇත්තටම එහෙම අපේ පරණ අය ඉන්න මෙතන ඒ අය දන්නවා මම එහෙම සැර කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා පින්නතුන්ට ඕනි දෙයක් මගෙන් අහගන්න පුළුවන් දැනගන්න පුළුවන්. ගෲප් එකට අපේ පින්නතුන්ට ප්‍රශ්න ගැටළු විමසන්න පුළුවන් මේ අපි කියලා දෙන භාවනාව සම්බන්ධ. අනිත් එක තමයි මේ ගෲප් වල පින්නතුනේ වෙන ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා වෙන පණිවිඩ ඒ සියල්ලම අපි ගෲප් තුළ පළ කරන එක නවත්තන්න ඕනේ පින්නතුනි. මොකද අපි මේක නිවන් පිණිස කටයුතු කරන මේ භූමියක්නේ අපි මේ ගෲප් එකක් තුල කතා කරන්නේ. ඒකට මේක තුල අපි අනවශ්‍ය දේවල් දාන එක අපි වළක්ව ගන්න අපි පින්නතුමුත් උත්සාහවත් වෙන්න. මම අවශ්‍ය දෙයක් තිබුණොත් අපි පින්නතුන්ට දානවා. මම සුදුසු දේශනයක් තිබුණොත් මම අපේ පින්නතුන්ට අහන්නේ ගෲප් වලට යොදන්නම්. එහෙම නැත්නම් අපි පින්නතුන් තමන්ගේ භාවනාව සම්බන්ධ ගැටළු ප්‍රශ්න ගෲප් එක හරහා මට යොමු කරන්න පුළුවන් ඕනෙ කෙනෙක්ට පින්නතුන් මගේ නම්බරයට හරි පෞද්ගලිකව හරි මට කතා කරන්න. එතකොට අපි ඒ අවස්ථාව අරගෙන අපේ පින්නතුන්ට ගැටළු ප්‍රශ්න විසඳලා දෙන්න පුළුවන්. අම්මේ ප්‍රශ්න ගැටළු තියෙනවද එහෙම? දැනට නෑ ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙනම් අම්මේ අපි අද මේ අපේ අම්ම බොහොම පිං කතා කරාට මෙහිම අවස්ථාව අරගෙන කතා කරන එක තුල තමයි අම්මලාට ලාභයක් ලැබෙන්නේ. මොකද අම්මා කතා කරපු හින්දා අම්මගේ ගැටළු ප්‍රශ්න විසඳෙනවා. එහෙම නැති වුණොත් එහෙම වෙන්නේ ටිකෙන් ටික තමන්ගේ ප්‍රශ්න ගැටළු ටිකක් තියාගෙන තමයි ඉදිරියට යන්න වෙන්නේ. එහෙනම් බය නැතුව මම එහෙම කාටවත් එහෙම ටික සැර කරන්නේ නැති නිසා අපේ පින්නතුට ඕනි අවස්ථාවක් අරගෙන සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි එහෙනම් අම්මේ තිරුවන් සරණයි. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. තව අයට අවස්ථාව ගන්න පුළුවන්. අපි මේ වැඩසටහනට අපි යොදාගත්ත කාලය 8 සිට 9 වෙනකන් තව විනාඩි 5ක් විතර තියෙනවා අපි පින්නතුන්ට ඒ අවස්ථාවන් ගන්න පුළුවන්. ලෝභ හැන්නේ. අපි මීළඟට අපි අවස්ථාව දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ හිමාලි සුභාෂිනී අතිරණ කියලා කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. එතුමියට අපි අවස්ථාවක් දෙමු. ස්වාමීන් වහන්සේට කතා කරන්න පුළුවන්. මං හිතන්නේ එතුමියට අවස්ථාව ලබා ගන්න අවස්ථාවක් නැත්නම් අපි මීළඟට අපි අවස්ථාවක් දෙන්න පුළුවන්. රොෂාන් සෙනවිරත්න තිරුවන් සරණයි මහත්මයා තාත්තේ රේසයන් කරපු අයට මුලින් අවස්ථාව දෙන්න. එවනම් අපි අවස්ථාව දෙමු පියුමි සුබෝධා කියන කෙනාට අවස්ථාව තියෙනවා. එහෙනම් කතා කරන්න ස්වාමීන් වහන්සේ. පියුමි සුබෝධා මිස්ටර් පුළුවන් අවස්ථාව තියෙනවා. අන්මියුට් කරගන්න පුළුවන් අපේ හරිය තිරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මාව ඇහෙනවද? ඇහෙනවා තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මම ලොකු ස්වාමීන් වහන්සේට අසුර භාවනාව කරා අවුරුදු 2ක් විතර. ඒ වුණාට හොඳයි. මට දැන් භාවනාව මේ මාස 5ක ඉඳලා මාස 5ක විතර වෙලේ ඉඳලා භාවනාව මගහැරිලා තියෙනවා. මට ඕනේ ආයි භාවනාව පටන් ගන්න. මම හින්දා හිතුවා මේ විපස්සනා භාවනාව පටන් ගන්නවා කියලා. අපේ මේ අපේ අක්කා කෙනෙක්ද මෙතන
එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි අක්කේ දැන් මේ මට කියන්න පුළුවන්ද අපේ අක්කේ දැන් මොනවාද භාවනා කළේ කියලා ලොකු සමිනන්සිත් එක්ක. අසුභ භාවනාව කොටස් 32ම වැඩුවා ස්වාමීන් වහන්සේ අවුරුදු 2ක් විතර. හොඳයි. ඊට අමතරව එච්චරයි. හොඳයි මේ අපේ අක්කේ මේ සමහර වෙලාවට මම අම්මේ කියන එක දරා ගන්න. ඉතින් හොඳයි අම්මේ මේ සාමාන්‍යයෙන් දැන් මෙතන භාවනා කරනකොට මේ සමත භාවනාව කියන එකෙන් අපේ අක්කේ දැන් අක්කට තේරෙන්නේ නැති සමත භාවනාව තුළින් කොයිසානම් මේ කය පිළිබඳව නේද? කයේ තියෙන අසුභය පිළිබඳව අපි අක්කට දැන් තේරෙන්නේ නැති මේක කොයිතරම් ගණ්ඩතයක් තියෙන දෙයක්ද නැති දෙයක්ද කියන එක ගැන පිළිබඳව ලොකු අවබෝධයක් අපේ අක්කට ඇති. හැබැයි අක්කේ මේ අවබෝධය මත හිඳලම අපිට පුළුවන් කමක් ලැබෙන්නේ මේ තියෙන කෙලෙස් ධර්මයන් යටපත් කරන්න. නැත්නම් අපිට සමතේ තියෙන කල් හොඳයි. සමතේ මගහැරිලා කාලයක් ගියාට පස්සේ අපි නැවතත් අර සාමාන්‍ය තත්ත්වයට වැටීමේ සම්භාවිතාවය වැඩි. මොකද පින්නතුනේ ධානලාභින් පවා මොනවා වෙනවද? ධානලාභින් පවා පිරිහීමටපත් වෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනි අපිට පුළුවන් කරන්න දෙයක් ඒ තමයි විපස්සනාව. දැන් අපි කරන්නේ විපස්සනාව. සුස්ක විපස්සනාව ටිකෙන් ටික පටන් ගත්තොත් දරුවෝ ටිකෙන් ටික මේ ටික කරගෙන ඉදිරියට ගියොත් එහෙම අපේ පින්නතුන්ට මේකේ තේරුම් ගන්න පුළුවන් වෙනවා නාමය කියන්නේ මොකද්ද රූපය කියන්නේ මොකද්ද මේවා සත්පුද්ගල භාවයක් තියෙනවද නැද්ද ආදී වශයෙන් මේවා තේරුම් ගත්තට පස්සේ මේ කෙලෙස් ධර්මයන් වලට ඊටාම තීව්‍ර ප්‍රහාරයක් නැත්තම් මේ අපිට මේ කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරන්න ලොකු උපයෝගීතාවයක් නැත්තම් මේ උපයෝගීතාවයක් වෙනවා. ඉතින් ඒ නිසා අපේ අක්කට පුළුවන් මේ සම්බන්ධ වෙලා නොකඩවාම අපිට විපස්සනා භාවනාවත් තුළින් ටිකෙන් ටික මේ මොනවාද නාම කියන්නේ මොනවාද රූප කියන්නේ ඒ ආදී වශයෙන් මේ සාකච්ඡා කරලා භාවනා කරන්න පුළුවන්. ඉතින් අවස්ථාව ගන්න පුළුවන් අපේ අක්කා අතේ තමයි වැඩි තියෙන්නේ මොකද භාවනා කරනවද නැද්ද කියන එක. ඉතින් මොකද හිතෙන්නේ අපේ අක්කේ? භාවනාව පටන් ගන්නවා. හොඳයි. එතකොට අක්කේ මතක තියාගන්න ඕනේ හොඳම කාරණාවක් තමයි කොහොමද ඉතින් අපේ අයියගෙන් බණ එහෙම අහනවා ඉතින් නේද? අහලා ඉතින් එහෙමයි ස්වාමීන් වහන්සේ. ආයෙත් ඉතින් මේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් මේ අනිවාර්යයෙන්ම ඉතින් මේ ටික කමටහන් අරගෙන තියෙන ඒ හැකියාවක් තියෙන නිසා කන්ටිනියු කරගෙන භාවනාව කරගෙන යමු. අක්කේ දැන් එතකොට මේ අසුභ භාවනාව අතහැරිලාම තිබුණාද නැත්නම් අසුභ භාවනාව කඩින් කඩ කරාද? කඩින් කඩ කරා ඔව්. එක දිගට එක මගේ ඇරුණා. දැන් මම මේ පොයට සිල් සමාදන් වෙලා මම ආයේ මේ අසුභ භාවනාව ටිකක් වැඩුවා. මම හිතුවේ මට කොටස් 32වත් මතක නැතුව ඇති කියලා. ඊට භාවනාව කරන්න වාඩි වුණාට පස්සේ ඒ 32 මට ආයේ ඒ විදිහටම මතක් වුණා. මොකද අක්කේ දැන් සාමාන්‍යයෙන් අපි පුරුදු කරපු දෙයක් ලේසියෙන් එහෙම මේ ඒවා එහෙම නෑ මොකද අවබෝධයක්නේ. ඒතොරේ අවබෝධයක් එහෙම ලේසියකට මේ නැති වෙලා යන්නේ නැහැ. ඒක නැති වෙන්න නම් ඊට වැඩිය දැන් ඔය හේතුුනේ හදන්න යන්නේ අක්කේ. ඒතොර දැන් ප්‍රබල හේතුවක් හදලා තියෙනකල් අපිට ඔය අසුබය තියෙනවා. ඊට වඩා ප්‍රබල හේතුවක් මතුවෙච්ච ගමන් ඔක නැති වෙන්න පුළුවන් හැකියාවකුත් තියෙන. ඒ නිසා මේ අපේ අක්කේ කොහොමත් මේ සමත භාවනාව වඩලා තියෙන එක බොහොම වටිනවා. ඒක අක්ක ඒක කරගෙන යන්න ඒක ගැටලුවක් නෑ. අපි ඉදිරියේදී විපස්සනාව කොටසත් අපි කරගෙන යනකොට අක්කට තේරෙයි සමතේ භාවනාවේ තියෙන සාමාන්‍ය එක ආරම්මණයක් අරමුණු කරන එක විපස්සනාවේ තියෙන එහෙම නෙවෙයි. අපිට විවිධ කාරණා හම්බ වෙනවා. ඒ සියල්ලම පිළිබඳව මානසිකාරය කරන්න වෙනවා. ඉතින් අපි ටිකින් ටික භාවනා කරගෙන යමු. අපේ අක්කා විවේකය තියෙනව නේද? තියෙනවා ස්වාමීන් වහන්සේ. මම හොඳයි. රැකියාව කරලා නවතැනට ඇවිල්ලා ඊට පස්සේ ෆ්‍රී එකේ ඉන්නවා. හොඳයි. එහෙනම් ඒ කාලේ තියෙනවනේ අපි හිමින් සිටි භාවනාව කරගෙන යමු. ගැටළු ප්‍රශ්න තිබුණොත් අපි ඉදිරියේදී අපි විසඳ ගන්න පුළුවන්. හරි සර්. හොඳයි. ඊට ඊළඟ වැඩසටහන අපි කවද්ද දාන්නේ කියන එක හැම වෙලෙම ගෲප් එක ගැන අවධානයෙන් ඉන්න. ගෲප් එකට මම දාන සමහර වෙලාවට පින්නතුනේ එක පුංචි රාජකාරී නැත්නම් වැඩ දෙක තුනක් කරන්න තියෙන නිසා සමහර වෙලාවට අපිට වැඩසටහන මේ දාන්න වෙන්නේ 8ට පටන් ගන්න එක 7:45ට විතර තමයි දාන්න වෙන්නේ. සමහර වෙලාවට 7:55. ඒ හින්දා
අපි දිනයක් දීපු දවසට අනිවාර්යෙන් බොහෝ දුරට වැඩසටහන තියෙනවා. එහෙම නැති වුණොත් අපි පින්නතුන් දැනුවත් කරනවා. ඒ නිසා ඒකත් සිහිපත් කරගෙන ඉන්න. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි. හොඳයි. තව අයට අපිට අවස්ථාව දෙන්න පුළුවන්. මේ අලුත් කෙනෙක් ඉන්නවා නම් අවස්ථාව රේස් හෑන්ඩ් කරන්න පුළුවන්. මේ ළඟට ස්වාමීන් වහන්සේ අර සස්මි අශ්වින්‍යා කියලා ඉන්න එයාට අවස්ථාව දෙමු. මේ කතා කරන්න පුළුවන් ස්වාමීන්. හොඳයි. අපි ස්වාමීන් වහන්සේ ඔව් තෙරුවන් කවුරු හරි සරණයි. කතා කරන්න පුළුවන් නම් අවස්ථාව ගන්න. තව පුංචි කාලයක් අපි පින්නතුන් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. ඒ හින්දා ඒ අවස්ථාව ගත්තොත් අපි පින්නතුන්ට පහසුයි. මොකද ඉදිරියේදී කොහොමද භාවනාව වෙන්නේ ආදී වශයෙන් අපි පින්නතුන් එක්ක සාකච්ඡා කරොත් පින්නතුනි මේ ලැබෙන අවස්ථාව අපරාධේ නැති කරගන්න එපා. ඒ අවස්ථාව අරගෙන අපි පින්නතුන් කතා කරන්න පුළුවන්. නයෝමා දිල්හානි අපි පින්නතුන්ට කතා කරන්න පුළුවන්ද? නයෝමාදිල්හානි මිෂ්ට පුළුවන් නම් ස්වාමීන් වහන්සේට කතා කරන්න. එහෙම නැත්නම් රොෂාන් මහත්මයාට අවස්ථාව තියෙනවා. ඔබ කීපවලට අවස්ථාව තියෙනවා. මම ඉතින් ස්වාමීන් වහන්සේට කතා කරන්න අවස්ථාවක් ගත්තේ නැති නිසා කෙනෙක් ඉදිරිපත් වෙන්න පුළුවන් නම් අදහස් ඉදිරිපත්. හොඳයි. පින්නතුනේ අපි සුළු මොහොතක් ගන්නම් අපි මේ කරගෙන යන වැඩපිළිවෙල ගැන පොඩි පැහැදිලි කිරීමක් කරලා දීලා අද වැඩසටහන අවසන් කරන්න තමයි සූදානම්. අපි මේ පෙන්වන්න අපි පින්නතුන්ට කොහොමද මේ භාවනාව තුළින් අපි ටිකින් ටික මොනවද මේ කරගෙන යන්නේ කියලා ඉක්මනින් පෙන්වන්නම් අපි පින්නතුන්. නැත්තම් කාල වේලාව දැන් ගිහින් තියෙන නිසා. ඉතින් පින්නතුනේ අපි ගෙනියන්නේ සප්ත විසුද්ධිය හරහා තමයි අපි පින්නතුන් භාවනා කරන්නේ. ඉතින් පළවෙනිටම අපි සීල විසුද්ධිය කියලා එකක් තියෙනවා. ඒකට මේ සීල විසුද්ධිය තුළදී අපි සාකච්ඡා කරන්නට යෙදෙන්නේ තමන්ට පුළුවන් උපරිමයෙන් තමන් පන්සිල් පද 5 වෙන්න පුළුවන්. ඒ වගේම වෙන සීලයක් වෙන්න පුළුවන්. මේ ආදි වශයෙන් තමන්ට හැකි ආකාරයෙන් සීලයක පිළිපදිය යුතුමයි. මොකද පළවෙනි විසුද්ධිය එක ඒ පිළිතලා ඒ වගේම චිත්ත විසුද්ධිය තුළදී අපි සමතේ පිළිබඳව අපි කටයුතු කරනවා. ඒ වගේම පින්නතුනි මේ ditthi විසුද්ධිය තමයි මෙතනදී අපි සාකච්ඡා කරන්නේ. ටික කාලයක් අපිට යන්නේ මේ ditthi විසුද්ධිය සම්පාදනය කර ගැනීමට තමයි. එතනදී අපි නාමය කියන්නේ මොකද්ද? රූප ධාතු පහක් තියෙනවා. ඒ මොනවාද? ඒ රූප ධාතුන් පහ ගැන කතා කරනවා. ශාරීරික ධාතු කොටස් මොනවාද කියලා බලනවා. ඒවට අදාළ කරන භාවනා වාක්‍ය තියෙනවා. ඒ වගේම විඥාන ධාතුව, චක්ෂු විඥානෙ, සෝත විඥානෙ, ගහන විඥාන ආදී විඥානයන් පිළිබඳව අපි භාවනා කරනවා. ඊට පස්සේ නාම රූප මිශ්‍රක භාවනාව කරනවා. එතකොට මෙන්න මේ භාවනාවන් කරන්න කාලයක් ගත වෙනවා පිළිතුරු. මේ කාලයක් තුළදී අපිට ධිට්ඨි විසුද්ධිය සම්පාදනය වීමෙන් පසු අපිට මේ කරන්න තියෙන භාවනා කොටස් තමයි මේ තියෙන කේස්. මේ මොනවාද මේ ශරීරයේ තියෙන කොටස් මොනවාද කියන එක තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. අපි ඉදිරියේදී මේවා ගැන සාකච්ඡා කරමු ඊළඟ වැඩසටහන තුළදී. ඊට පස්සේ තියෙන මේ පිළිබඳව තියෙන සූත්‍රයන් පිළිබඳව වල තියෙන දේවල් මේ තියෙන්නේ. ඒ වගේම චක්ෂු විඥානය කියන්නේ මොකද්ද? ආදී වශයෙන් මේවා පෙන්නලා තියෙනවා. කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. මේ සෝත විඥානය කොයි ආකාරයෙන් මේ සිද්ධ වෙන්නේ කියන එක ගැන මේ ආදී වශයෙන් මේවා පැහැදිලි කරලා දෙනවා පින්නතුන් ඉස්සරහට. කොහොමද මේ වත්තු ප්‍රසාදයට කොහොමද මේ ආදි වශයෙන් කියලාද ඊට පස්සේ තියෙන පින්නතුනේ කාංකා විතරන විසුද්ධිය මේක තුලදී අපි පටිච්චසමුපාදය තමයි මානසිකාරය කරන්න ගන්න මේක විවිධ ක්‍රම තියෙනවා පින්නතුනේ ඒ අතරින් අපි මේ වෙලාවේදී මධ්‍ය ක්‍රමයේ විදියට සඳහන් කරන්න පුළුවන් මැද නැත්නම් මේකේ ගැඹුරු එකකුත් තියෙනවා ඒ වගේම සරල ක්‍රමයකුත් තියෙනවා මෙතනදී අපි පටිච්චසමුපාදය තමයි භාවනාවට ගන්නෙ මේ ආදි වශයෙන් අරගෙන
අපි අවිද්‍යාපච්ච සංඛාර ආදී වශයෙන් මේ කොටස් ටික අපි භාවනා කරන්න වෙනවා. මේවා අද කරන්න පුළුවන් හෙට ප්‍රතිඵල ලැබෙන දේවල් නෙමෙයි පින්නතුනේ. මේවා ටික කාලයක් අපි වෙහෙසෙන්න වෙනවා. මොකද නිවන් මාර්ගය කියන එක මෙහෙම මේ අත්තට තියෙන දෙයක් අතේ තියෙන දෙයක් නෙවෙයි. ඒ නිසා ටිකින් ටික අපි උත්සාහවත් වුණොත් අපිට මේ වගේ ප්‍රයෝජන ගන්න පුළුවන් පින්නතුනේ. ඊට පස්සේ තියෙන්නේ මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඒතර මේක තුළදී අපි ප්‍රඥාප්තියන් කියන්නේ මොනවාද? ඒතර ප්‍රඥා අනිත්‍ය ලක්ෂණේ, රූප මොනවාද? ඒ ආදී වශයෙන් දුක්ඛ ලක්ෂණය කියන්නේ මොකද්ද? මේ ආදී වශයෙන් මේ සෑම දෙයක්ම පිළිබඳව අපි සාකච්ඡා කරන මේ ඒ කොටස් වල තියෙන දේවල් තමයි මේ තියෙන්නේ. අපි මනසිකාරය කළ යුතු දේවල්. ඊට පස්සේ තියෙනවා විදර්ශනා ඥානයන් ටිකක් තියෙනවා. අපි අහලා ඇති පින්නතුන් සම්මර්ෂණ ඥානය, උද්‍යප්පේ ඥානුපස්සනාව නේද? භංගානුපස්සනාව මේ ආදී වශයෙන් මේ ඥානයන් ලබා ගත යුතුයි මේ නිවන් දකින පුද්ගලයෙකු විසින්. අපි ඒව ඉදිරියේදී අපි සාකච්ඡා කරමු. ඊට පස්සේ මේ තියෙන රූප සප්තක මේ ආදී වශයෙන් මේවා කලාප සම්මර්ෂණය කරන්න තියෙනවානේ. මේ කොටස් සම්පාදනය කරන්න. ඊට පස්සේ තමයි මේ විදර්ශනා ඥානයන් භාවනා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අවසානයේ තියෙනවා හත්වෙනි විසුද්ධිය විදියට ප්‍රථම මාර්ග ඥානය තියෙනවා, ද්විතීය මාර්ග ඥානය තියෙනවා, තෘතීය මාර්ග ඥානය තියෙනවා, චතුර්ථ මාර්ග ඥානය තියෙනවා. මේ මොනවද මේ කියන්නේ? ඉතින් මේවා පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. හොඳයි පින්නතුනි, සරලව තමයි මම මේ ටික පැහැදිලි කරලා දුන්නේ. අපි පින්නතුන්ට තව පුංචි අවස්ථාවක් දෙන්න. ගැටලු ප්‍රශ්න තියෙනවා නම් මම කොහොමද මේ භාවනා කරන්න ඕනේ? මට පුළුවන්ද? ආදී වශයෙන් මොනවා හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් අපිට අපෙන් විමසීමක් කරන්න පුළුවන් පින්නතුනි. අපේ පින්නතුන්ට මේ ගැන මොනවා හරි කියන්න තියෙනවා නම් අවස්ථාව අරගෙන කතා කරන්න පුළුවන්. හොඳයි. දැන් මෙතන රේස් හෑන්ඩ් කරන්න දන්න අය ඉන්නවා නම් ඒ අය ඉදිරියේදී භාවනා කිරීමට කැමැත්තක් තියෙනවා කියලා නැත්නම් ඉදිරි වැඩසටහනේදී අපි භාවනාව කරන්න පටන් ගන්නවා කියන තැන හරි කෙනෙක්ට අදහසක් තියෙනවා නම් රේස් හෑන්ඩ් කරන්න බලන්න. සියලු දෙනා. ඔව් මම මෙතනින් බලනවා අපි පින්නතුන්. හොඳයි. දෙන්නෙක් ඉන්නවා. හොඳයි. හොඳයි. පිරිසක් ඉන්නවා පින්නතුනේ. අපි එහෙනම් අපි වැඩසටහන ඉදිරියේදී දාමු. ඊළඟ සතියේ ඉඳලා අපි වැඩසටහන පටන් ගන්නවා අපේ පින්නතුන් එක්ක. මොකද පින්නතුනේ මේ වැඩසටහන දැන් අපි උනන්දුවෙන් සම්බන්ධ වුණාට ටික දවසක් ගියාට පස්සේ මේවා බෝරින් වෙලා සමහර අය මේ වැඩසටහන වලට සම්බන්ධ වෙන්නේ නැති වෙනවා. එහෙම කරගන්න එපා පින්නතුනේ. ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න. ඉතින් මේ අවස්ථාව අරගෙන ප්‍රයෝජනය අරගෙන අපි ඉදිරියේදී භාවනාව තුළින් සාකච්ඡා කරමු කොහොමද මේ කොටස් ටික සාකච්ඡා කරන්නේ මේ කොහොමද භාවනා කළ යුත්තේ කියන එක පිළිබඳව. එහෙනම් හැමදිනාටම මේ කියලා දුන්නු කොටස් තුළින් අපි ඉදිරියේදී භාවනාව කොහොමද කරන්න කියන එක ගැන පැහැදිලි කරලා දුන්නායින් පස්සේ අපිට පුළුවන් භාවනාව දිගටම කරගෙන යන්න. ඒ නිසා අපි පින්නතුන් හැම දිනකටම අපි මේ අද දවස තුලදී යම් ආකාරයක අපි කතා කරන්නට යෙදුන ධර්මයේ පිළිබඳව යම් කොටස් තේරුම් ගන්න යෙදුන. ඉතින් මේ රැස්පත් කරගන්නට යෙදුනේ සියලුම කුසල ධර්මයන් අපි අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලුම දේව දේවතාවුන් වහන්සේලා සෑම දෙනෙක්ටම ඒ වගේම බ්‍රහ්ම රාජයන් වහන්සේලාට අපි මේ රැස්පත් කරගත්තේ සියලුම කුසල ධර්මයන් එක ලෙසින් අනුමෝදන් වේවා කියලා අදහසක් ඇති කරගන්න පින්නතුනි. ඒ වගේම අපේ පින්නතුනි මේ රැස්පත් කරගන්නට යෙදුනේ සියලුම කුසල ධර්මයන් පින්නතුනි මේ දහම අපිට මේ ලැබෙන්නේ පින්නතුනි අතීතයේ වැඩ වාසය කරපු මහා සංඝරත්නයත් ඒ වගේම වර්තමානයේ වැඩ වාසය කරන මහා සංඝරත්නයත් ඒ වගේම අනාගතයේ වැඩ වාසය කරන මහා සංඝරත්නය නිසා පින්නතුනි අපි මේ රැස්පත් කරගත්තේ සියලුම කුසල ධර්මයන් තුන් කාලයේ වැඩ වාසය කරන මේ මහා සංඝරත්නයේ යම්
ප්‍රණිතියක් ඇත්නම් යම් බලාපොරොත්තුවක් ඇත්නම් ඔවුන් ප්‍රාර්ථනා කරන බෝධියක් ඇත්නම් මේ සියලුම බෝධියන් පිණිස මේ අපි රැස්පත් කරගන්නට යෙදෙන මේ සියලුම කුසල ධර්මයන් එක ලෙසින්ම අනුමෝදන් වේවා කියලා අදහසක් ඇති කරගන්න පින්තුනි. ඒ වගේමයි පින්තුනි ඔබ අප නමින් මේ පරිලෝය යන්නට යෙදුණු මේ සෑම කෙනෙක්ම පින් බලාපොරොත්තු ඇත්නම් මේ සියලුම දෙනාටද මේ අපි රැස්පත් කරගත්තේ සියලුම කුසල ධර්මයන් එක ලෙසින්ම අනුමෝදන් වේවා කියලා අදහසක් ඇති කරගන්න පින්තුනි. පින්තුනි ඒ වගේමයි අපට මේ ධර්ම කියලා දුන්නේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා වැඩ වාසය කරනවා. ඒ අය ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්. මේ අප වෙනුවෙන් මේ ධර්ම මාර්ගය කියලා දුන්නේ කල්යාණ මිත්‍රයන් උදෙසා අපි මේ රැස්පත් කරගන්නට යෙදුනේ සියලුම කුසල ධර්මයන් එක ලෙසින්ම අනුමෝදන් වේවා කියලා අදහසක් ඇති කරගන්න පින්තුනි. ඒ වගේමයි පින්තුනි අපි මේ රැස්පත් කරගත් සියලුම කුසල ධර්මයන් අපේ පින්තුන්ටත් තමන්ගේ නිවන් මාර්ගය සාක්ෂාත් කර ගැනීම පිණිස විදර්ශනා භාවනාවන් වැඩිම පිණිස මේ රැස්පත් කරගත් සියලුම කුසල ධර්මයන් අපේ පින්තුන් සෑම දිනාටම එක ලෙසින් පරිශ්‍රේ වේවා කියලා අදහසක් ඇති කරගන්න පින්තුනි. මේ හදලා තියෙන මේගොල්ලෝ මේක හොඳයි එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි හැම දිනාටම. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.